මම මේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට සම්බන්ධ වුණේ 1968. එතෙන් සිට අවුරුදු 41ක් සේවය කරලා 2009 දී විශ්‍රාම ගත්තා. මේ 1986 දී විතර මේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ වෘත්තීය ජනමාධ්‍යවේදීන් සඳහා. ප්‍රධාන වශයෙන් මේ ඩී.එෆ්. කාර්යකරන මහත්මයාත් ආරිදාස මහත්මයාත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාව ආරම්භ වුණා. ටික කලක් මේක අදාළ වුණා. අර මේ විශ්වවිද්‍යාලය වහලා තිබෙච්ච නිසා 1990 දී ආපහු පටන් ගත්තා. අන්න ඒ වෙලාවේදී මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. එතෙන් සිට අද දක්වාම මම මේ පාඨමාලාව උගන්වනවා. විශේෂයෙන් මම උගන්වන්නේ සිංහල විෂය. මුගක් විට මගේ අවධානය යොමු වෙන්නේ ජනමාධ්‍යවේදීන්ගේ නිවේදකයන්ගේ සියලු දෙනාගේම බස්වාහන නිවැරදි කරන්න ඔවුන්ට වරද්දන තැන් නිවැරදි කිරීම තමයි මම ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඒ යටතේ අක්ෂර වින්‍යාසයත් ඒ වගේම උක්තාක්‍යත් සම්බන්ධයත් විශේෂයෙන් මේ ඇයට කියා දෙනවා. දැනටත් මම ඇහුණාම එක්තැන් වලින් මේ වැරදි විදිහේ ප්‍රකාශයන් හැකිතාක් උත්සාහ කරලා ඒවල නිවැරදි කරනවා. විශේෂ කාර්ය කරන මැතිතුමත් එක්ක මම දිගටම සම්බන්ධව හිටියා මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන්. එතුමාගේ පාඨමාලාවක් ආරම්භ කරලා තිබුණා ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙන්. මම ඇත්තටම ගුවන්විදුලි සහ රූපවාහිනී ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ 1966 වසරේදී. කියන්නේ ගුවන්විදුලියට මම ආනන්ද මහාවිද්‍යාලයේ උසස් පෙළ හදාරලා ඊට පස්සේ කෙලින්ම සම්බන්ධ වුණේ එවකට රේඩියෝ සිලෝන් 1966 දී පුහුණු වන කාර්මික නිලධාරියෙකු හැටියට. ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරිය වාර ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරි බවට පත් වුණ 1979 වසරේදී. ඊට පස්සේ 1981 දී තමයි ජපානයට ගියේ රූපවාහිනී තාක්ෂණය ඉගෙන ගන්නට. ඒ කියන්නේ ලංකාවෙන් ගිය ප්‍රථම ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරීන් තුන්දෙනා අතරින් කෙනෙක් තමයි වෙනික් බවට පත් වන්නට මට වාසනාව ලැබුණා. ඉංජිනේරු තාක්ෂණයේ රූපවාහිනී ඉංජිනේරු තාක්ෂණයේ හදාරලා ඊට පස්සේ මට තනතුර ලැබුණා රූපවාහිනී සංස්ථාවේ මැදිරි භාර ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී තනතුර හැටියට. ඉතින් එතනදී මම ගුවන්විදුලියේ මෙන්ම ජාතික රූපවාහිනියේ මගේ නිත්‍ය සේවා කටයුතු වලට පරිබාහිරව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, ඒ කියන්නේ වැඩසටහන් ඉදිරිපත් කිරීම මම කරගෙන ගියා. ඉතින් ඒ නිසා මම ජනතාව අතර කිසියම් නමක් ඇති කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා මේ රූපවාහිනියේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම නිසා. 1988 වසරේදී තමයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාණිජ්‍ය අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ බවට මම පත් වුණේ. ඊට පසුව 1995 දී ETV රූපවාහිනී ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ බවටත් ඊළඟට 1997 ස්වර්ණවාහිනී ආරම්භ කිරීමේ පුරෝගාමීක වන්නටත් එහි අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී මෙන්ම අධ්‍යක්ෂ ප්‍රවෘත්ති ලයිව් ඇට් භාරව කටයුතු කරන්න මට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළා. 2010 වසරේදී තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සහ විධායක ප්‍රධාන නිලධාරී හැටියට සේවා කටයුතු බාර වුණේ. ඊට පස්සේ 2019 වන විට මා මේ රූපවාහිනී කටයුතු වලින් මදක් ඈත් වන්නට තීරණය කළා. I started as a stringer on the Ceylon Observer when I was 19 years old. Straight out of school, I was awaiting my university entrance examination results, and my father, who was the elder brother of Dr. Colvinar de Silva, knew that I had this interest, and he said, while you are waiting for your examination results, would you like me to see whether I can get you a job in a newspaper so that you can see what the working as a journalist is like from the inside. So he spoke to Esban Vikramsinghe, who was managing director of Associated Newspapers of Ceylon, ANCL, which is Lake House's full name, and Ranil Vikramsinghe's father. And he took me to see Esban, and I started the next day in the Ceylon Observer, which was then edited by Denzil Pires,
And I think it was my greatest good fortune that I got into Lake House with Denzil as my editor, because my father told me that the editor of the Times of Ceylon, Tori D'Souza, was a journalist whom he had admired very much, and if Tori had not just retired, he would have put me into the Times. But as luck would have it, I came to the Observer under Denzil, and Denzil is the one man who gave me all the breaks I had in a very long career in journalism, which continues today. I am sure that I am the longest serving journalist in harness today, having started working when I was a teenager of 19, and I am now 83. So I have worked 64 years in journalism up to now. චූටි කාලේ ඉඳන් මම ලියන්න ආසයි. ඉතින් මම ගොඩක් ලියලා තමයි මම පත්තරවලට, ඒ කියන්නේ ලේක් හවුස් පත්තරවලට තමයි මම මුලින්ම ලිව්වේ. ඉතින් ඒක ඉතින් ජනප්‍රිය ගමනක් වුණා. මට ආස ගමනකුත් වුණා. ලියලා තමයි මම කොහොමද ලිවීමෙන් තමයි මගේ ජීවිතේ ගොඩ නැගුණේ. ලිවීමෙන් පස්සේ තමයි මම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ. ඉතින් එතන ඒක මට ජනප්‍රිය තත්වයකට පත් වෙන්න සිද්ධ වුණා. ලියන්න පුළුවන් හින්දා අර කියන්නත් පුළුවන්කම ලැබුණා. මම 1992 අවිස්සාවෙල්ල ලේක් හවුස් ගෲප් කොරස්පොන්ඩන්ට් හැටියට පත් වුණා. එදා සිට අවුරුදු 7ක් අවිස්සාවෙල්ල ප්‍රාදේශීය දිනකරන් ඩෙයිලි නිවුස් දිනවින යන පත්‍රවලට මම ප්‍රවෘත්ති සැපයුවා. 1977 දවස පත්‍ර සමාගමට බැඳුණා. ඒ දිනපති පත්තරේ කාර්යාලය වාර්තාකරුවෙක් හැටියට මම පත් වුණා. එතන සිට 1900 වසා දමන 1980 දක්වා 90 දක්වා නොයෙක් තනතුරට උසස් වුණා. ප්‍රවෘත්ති කර්තෘ, ප්‍රාදේශීය කර්තෘ යන ආදී. 1990 දී ස්වාධීන පත්‍ර සමාගම වැසුවෙන් පස්සේ මම වීරකේසරි පත්තරේට බැඳුණා. එතකොට අවුරුදු 8ක් වීරකේසරි 1990 සිට 98 දක්වා මම වීරකේසරි පත්තරේ ඩිෆෙන්ස් කොරස්පොන්ඩන්ට් හැටියට කටයුතු කරා. ඊට පසුව මම මහරජා ඕගනයිසේෂන් එකේ පටන් ගත්තේ ශක්ති රේඩ් FM සහ TV එකට බඳලා පවුන්ඩ් එඩිටර් හැටියට මම ශක්ති FM රේඩියෝ එකේ කර්තෘ හැටියට අවුරුදු 12ක් තිස්සේ කටයුතු කරා. සොසේ මම දවස පත්‍රයේ සේවය කරන කාලේ 1985 මායි ප්‍රබල ෆොටෝග්‍රැෆර් බෙර්ටි මැන්ඩිසු යාපනයේ ගියා. ඒ කාලේ යාපනයේ කවුරුත් යන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ගිය මේ රූපවාහිනියේ කට්ටිය මරපු කාල සමයට පසුව ගිය පළවෙනි නඩේ මායි බෙර්ටි මැන්ඩිසු. ගිහින් ඒ යාපනයේ සුභාස් හෝටලේ රෑ රැඳී සිටින වෙලාවේ කොටි සංවිධානය ඇවිත් අපිව පැරගෙන ගියා. අපි ශ්‍රී ලංකා පොලිසිය කියලා ඒ කට්ටිය සැකරලා අපිව ගෙනි දවස් දෙකක් තිස්සේ කාමරයක දාලා ප්‍රශ්න කරලා ඊට පස්සේ අපි පොලිසිය නෙවෙයි මාධ්‍ය වේදීන් කියලා තහවුරු වුණායින් පස්සේ අපිව නිදහස් කරා. මාධ්‍යයට තියෙන ආශාව නිසා මම පත්‍ර කීපයකට ඉල්ලුම් පත්‍ර දාලා තිබුණා. උදේ පත්‍රේ එක සැරයක් ගියා. ඊට පස්සේ මට ලේක් හවුස් එකෙන් ඇවිල්ලා තිබුණා විභාගයකට පෙනී හිටින්න එන්න කියලා. දවස් ගාණක් තිබුණු විභාගයකින් පස්සේ 3 දෙනෙක්ව තෝරාගත්තා. කියන්නේ පරිවර්තන එක જાති තිබුණා සාරාංශ ලියන්න. ඒ වගේ ගොඩක් ඉන්ටර්වියු තිබුණා. ඒ දැන්වීම දාලා තිබුණේ අලුතෙන් පටන් ගන්න කාන්තා පත්‍රයකට මාධ්‍යවේදීනියන් ඕන කියලා උපාධිධාරීන්ගේ ඉල්ලලා තිබුණේ. ඉතින් ඒ ඉල්ලුම් පත්‍රයට අනුව දාපු විභාගයෙන් පස්සේ 3 දෙනෙක්ව තෝරාගත්තා. එතන මූලික ලකුණු අරන් තිබුණේ 80 ගාණක් ලකුණු අරගෙන මම තේරලා තිබුණා. තවත් දෙන්නෙක් ඒත් එක ගත්තා. ඒ 3 දෙනාගෙන් තමයි තරුණී කියන කාන්තා පුවත්පත පටන් ගත්තේ. ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ කියන මහත්තයා තමයි තරුණී කර්තෘ වශයෙන් හිටියේ. එතකොට එතුමා නිව්ටන් පින්තු මහත්තයා ලවා අපි හැම කෙනෙකුටම උපදෙස් දුන්නා. සබ් කරන හැටි හැමදේම අකුරක් නෑර කියලා දුන්නා. ඔව් මම අවුරුදු 30ක් ලේක් හවුස් එකේ මාධ්‍යවේදිනියක් වශයෙන් එක එක තනතුරු දැල්ලා සේවය කරා.
මම ගොඩාක් කාලේ ඉඳලම පුවත්පත් කියවන්නත් ඒ වගේම නවතම ප්‍රවෘත්ති දැනගන්නත් ලොකු ආසාවෙන් කටයුතු කළා. ඒ නිසාම මට අවස්ථාව ලැබුණා දවස ආයතනයේ සෙක්කඩ කළ වාර්තාකරු ලෙස 1974 ඉඳලා කටයුතු කළා. සංචාරක වාර්තාකරුවෙකු, මාන්ඩලික වාර්තාකරුවෙකු, ප්‍රාදේශීය කර්තෘවරයෙකු ලෙස කටයුතු කරන ලබාගත් දැනුම ආධුනික මාධ්‍යවේදීන්ට ලබා දීමට කටයුතු කළා. ඒ පමණක් නෙවෙයි මාධ්‍යවේදීන් උසස් අධ්‍යාපනයටත් යොමු කළා. ඒ වගේම මහනුවර ප්‍රවෘත්ති සමාජය බිහි කරලා ඒ ප්‍රවෘත්ති සමාජය තුලින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ගෙන්නලා සම්මන්ත්‍රණ පවත්වලා මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනයට කටයුතු කළා. When I studied at Zaira, Colombo Zaira, during 1961-65, my beloved teacher was Mr. Balasingham. He was teaching us geography. In the meantime, he was working for Lake House also. At that time, since my handwriting is very nice, he always gives his prints, copies to me for me to write it in Tamil very nicely, because I say when I write and give it to him, and the next day he will show me Tinakaram paper. See, faculty, see what you wrote yesterday has came out in print. So after that, after sitting my OL examination, my brother is also a journalist. He was working for SLBC, and before that he was working for, there was a group known as Independent Newspapers Limited. So he encouraged me to write it in Tamil, Dinapadi and Sun. Actually, there, of course, Rexley Silva was the news editor, and Mr. Iqbal Atas was our news editor. At that time, my English was not that good at that time. So Mr. Iqbal Atas actually encouraged me, saying that, don't worry about your English. Whatever you know, you put it in writing, I'll do the needful. Similarly, in Tinapadi, Mr. Ratnasingham, Mr. Svenayagam, and Mr. Kanamailnathan all were encouraged me to write it in Tamil. And actually, if I make any mistakes, they will ask me and scold us. And see, you made a mistake in this, and spellings and initials should be accurately there. So I developed my career in that way. And actually, Mr. Kanamailnathan, Mr. Svenayagam, Mr. Ratnasingham were actually responsible for my journalism career to come up to this extent. මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් නිසා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා. ඔහුගේ පසුපසින් ගිහිලා තමයි මම ඉගෙන ගත්තේ. විශාල ශිෂ්‍යෝ පිරිසක් ඇදුවා. ශිෂ්‍යෝ කියන්නේ ඔවුන් ලංකාවේ ප්‍රමුඛතම ඡායාරූප ශිල්පීන්. කැමරාව පාලනය සියල්ලම ස්වයංක්‍රීය වෙලා තියෙන කාලේ ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ සිදුවීම ගැන වඩා අවධානය යොමු කරන්න. එහෙම යොමු කරනවා මදි වගේ කියනයි මට හිතෙන්නේ. මේ ඉස්සෙල්ලා යුගයේ සිටිය ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන්, ෆොටෝ ජර්නලිස්ට්ලා ඒ ගැන කල්පනා කරා. දැන් නිකන් ටික් කරලා ෂොට් එකක් ගහලා ඇඟ බේර ගන්න තමයි හදන්නේ. මම පුවත්පත් කලාවට පිවිසුනේ මගේ එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අවසාන විභාගයේ ලිවීමෙන් පසුව මට ඉරිදා සිළුමිණ පත්තරයේ දැන්වීමක් පළ කර තිබුණා. ගෙදර
ගෙදරින් කිව්වා පුළුවන් නම් මෙන්න මේකටත් ඇප්ලිකේෂන් එකක් දාලා බලන්නයි කියලා. මම ඒ අනුව ඇප්ලිකේෂන් එකක් දැම්මා. දැම්මට පස්සේ මට ලිඛිත විභාගයට සඳහා ඒකට 10 දෙනෙක් 15ක් 20ක් විතර සහභාගී වුණා. මමත් එයින් එක්කෙනෙක්. විභාගයෙන් පස්සේ මට සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබුවා. ඊට කැඳෙව්වේ එවකට දිනමන පත්‍රයේ කතුරු වශයෙන් සිටි ධර්මපාල වෙතසිංහ මැතිතුමා. ඉන් අනතුරුව මට ලේක් හවුස් ආයතනයේ සභාපති තැන්පත් රංජිත් විජේවර්ධන මැතිතුමා දැනුම් දුන්නා ඇවිල්ලා එතුමා හමු වෙන්නේ කියලා. එතුමා හමු වුණාට පස්සේ සුමානකට දෙකකට විතර පස්සේ මට පත්වීමක් ලැබුණ ආධුනික පුවත්පත් කලාවේදියෙක් වශයෙන් ලේක් හවුස් එකට බඳවා ගන්නවා කියලා. එහිදී මම ලේක් හවුස් පුවත්පත් කලාවේදියෙක් වශයෙන් මුලින්ම මම ජනතා පත්‍රයට තමයි සම්බන්ධ වුණේ. එවකට ජනතා පත්‍රයේ ප්‍රධාන කතෘවරයා වශයෙන් සිටි ඩී.එෆ්. කාර්යකරන මැතිතුමා එහි පෞද්ගලික කතෘ වශයෙන් සිටියේ ඒමන් කාර්යකරන මැතිතුමා. එතුමා වැඩි කලක් හිටියේ නැහැ. ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට පත් වෙලා ගියා. එක් විශේෂයෙන්ම ඩී.එෆ්. කාර්යකරන මහතා ගැන සඳහන් කරනවා නම් තියෙන එතුමා ප්‍රවෘත්ති වගේම ව්‍යාකරණ සිංහල භාෂාව පිළිබඳ විශේෂ ඇල්මක් දැක්ව වචනයක් වැරදිට ලිව්වොත් කැඳවලා අවවාද කළා. ඒ කාලේ මට ඒක නිතරම මතක් වෙනවා. එතුමා විශේෂයෙන්ම සිංහල භාෂාව ගැන විශේෂ ඇල්මක් දැක්වූ කතෘවරයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ අත්දැකීමට වඩා විශේෂ සංසිද්ධියක් තියෙනවා. ඓතිහාසික සංසිද්ධියක් තියෙනවා. මට ඩී.එෆ්. කාර්යකරන අනුස්මරණ සම්මානයක් තමයි ලැබෙන්නේ. මම ඒ වගේම මාධ්‍යවේදියෙක් අකුරු කියවන්නේ ඩී.එෆ්. කාර්යකරන මැතිතුමාගේ සෙවණේ ඉඳගෙන තමයි මුල්ම අවස්ථාවේ. ඒ සංසිද්ධියේ ඓතිහාසික බව සඳහන් කරන්න පුළුවන්.